හායි යාළුවනේ. කෙල්ලෙක් නාමල් රාජපක්ෂ වෙනුවෙන් පණ ඇරලා කතා කරනකොට අනිත් පැත්තෙන් ගලිසුදා නාමල් රාජපක්ෂගේ රෙදි සම්පූර්ණ ගලවනවා. මේ මතවාදය ගැන වැඩිදුරට මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා. ඊට කලින් සත්‍යවාදී සියලු දෙනා සඳුන් ග්ලොස් දැම්මම සබ්ස්ක්‍රයිබ් කළෙමු නේද? ඇත්ත වශයෙන් කියනවා නම් මම දැක්ක තරුණ කෙල්ලෙක් නාමල් රාජපක්ෂ වෙනුවෙන් බැලලා කතා කරනවා. මම කියන්නේ යාගේ කවුරු හරි එක්කෙනෙක් පාදී සභාවට ඡන්දය ඉල්ලනවා. කමන්නේ තමන්ගේ ඇය වෙනුවෙන් තමන්ට කතා කරන්න අයිතිය තියෙනවා. ඒ වගේම ගලිසුදා අනිත් පැත්තෙන් නාමල් රාජපක්ෂ හිරේට යවන්න ඕනේ යනවයි කියලා ගිහලා අපහාස කරලා බයිනවා. මම මේ මතවාදයේ මම මේ ගහන්නේ ගලිසුදාට. ගලිසුදා උඹ කකිසුදා නෙවෙයි දැන් ගලිසුදා. උඹ ගෝටට කඩේ යන වෙලාවේ උඹේ මොලේ තිබුණේ පුකේද? උඹට ඒ කාලේ රාජපක්ෂලාගේ වැරදි පෙනුන්නේ නැද්ද? එතකොට උඹේ මොලේ තිබුණේ පුකේද? එතකොට ඔබ මේ රටේ ඉන්න මිනිසුන්ට නාමල් රාජපක්ෂ සාධ්‍ය දාන්නේ උඹට පුළුවන් ද මේ රට ගොඩ ගන්න ක්‍රමවේදයක් කියන්න? උඹ දන්නවද? අනුර කුමාර ක්‍රමවේදයක් තියේද? එතකොට රනිල් වික්‍රමසිංහට එහාගේ දෙයක් අනුර කුමාර කරනවද? එතකොට රනිල් වික්‍රමසිංහට එහාගේ දෙයක් කරන්න උඹ දන්නවද? ඒ කරන ක්‍රමයවත් දන්නවද? එහෙම දන්නේ නෑනේ. උඹ දන්නේ නැතුව කොහොමද මම මිනිසුන්ට තප්පුලන්නේ? උඹ නිකන් මොරාල් කෙනෙක් වගේ උඹ වැඩෙක් වගේ උඹ කතා කරාට උඹට රට ගොඩ ගන්න ක්‍රමවේදයක් කියපන්කෝ. මිනිසුන්ගේ ඒක පුද්ගලික ආදායම ඉහළට ගේන්න පුළුවන් ක්‍රමවේදයක් කියපන් අනුර කුමාර එක්ක. හරි හරි උඹට ජනාධිපතිත් ඉන්නෝනේ. ජනාධිපතිත් උඹට කතා කරනෝනේ. කෝල් එකක් දාලා උඹ කියපල්ලකෝ. මං අභියෝග කරනවා. උඹ කියපන්කෝ. රටේ ඒක පුද්ගලික ආදායම ඉහළට ගේන්න පුළුවන් ක්‍රමවේදයක් කියපන්. උඹ දන්නවද? එතකොට මේ රටේ නීතිය සත්‍යමත් කරන්න පුළුවන්. පාතාල රජ කරනවා. හරිද? කුඩු කාර්යය වැජබෙනවා. එතකොට මෙන්න මේව නවත්තන්න පුළුවන් ක්‍රමවේදයක් කියපන්. ඔබ දන්නවද? ඔබ දන්නේ නැහනේ. ඉතින් උඹ කිසිම ක්‍රමවේදයක් දන්නේ නැතුව උඹට මිනිසුන්ට බයින්න බෑ. බයිනෝ නම් උඹ වැඩෙක් කියලා බැනපන්. උඹ ලෙප්නි බං. උඹ හරි මාත් එක්ක කතා කරන්න. යකෝ අපි කතා කරන්නේ අපේ සිත් තුළ ක්‍රමවේද තියෙනවා. රට ගොඩ ගන්න ක්‍රමවේද තියෙනවා. ඒත් උඹලා ගාව ඒ වගේ එක ක්‍රමවේදයක් තියෙද? නෑනේ. තෝ කතා කරන්නේ කොහේ හරි කුණු ගොඩක් අල්ලගෙන තෝගේ බඩගෝස්තරවාදී තෝ අර සෝෂල් මීඩියා වල ඩොරල් වෙනුවෙන් තෝ ඩොරල් කාක්කේ. තෝගේ තාත්තගේ මලකුණත් විකුණන් කව පෙරේ තියෙන්නේ තෝ. ඒ මජිවත් දාල්දා මාලිකාවට අරින්න ගියා. අන්තිමේදී ඒක කරගන්න බැරි වුණා. හරිද? උඹලා වගේ මිනිස්සු මේ රටට පිළිලයක්. හැබැයි මේ පිළිලිය රටේ මහජනතාව විසින් ගලවල ඉවත් කරන්න ඕනේ. ඒත් මූ වටේ තවමත් මූට කඩ යන සෙට් එකක් ඉන්නවා. මොකද මූ විතරයිනේ දැන් මාලිමාවට කඩේ යන්නේ. මාලිමාවට කඩේ ගිහලා රට ගොඩ යනවා නම් අපිත් කැමතියි. ඒත් ටොම් පච කියන මිනිහෙකුට රට ගොඩ ගන්න පුළුවන් නිත්‍ය ක්‍රමවේදය පේන්නේ නැහැ. තිත්ත වුණත් ඇත්ත මේක. ඒක ඉතින් රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ. උඹලා වගේ ගලි බවුසර්ලා ඒව පිළිගන්නේ නැහැ. දැන් තෝ කක්කි සෝදා නෙමෙයි තෝ ගලි බවුසරයා. පාරේ යන හැමතැනම ගද ගහනවා. තොට නියම නම් බං මං තිබ්බේ. කක්කි සෝදා. කෙලින්ම උඹ කක්කි වැඩමයිනේ කරන්නේ. දැන්වත් උඹේ මතවාදය වෙනුවෙන් කතා කරපන්. ඒත් මිනිසුන්ට අපහාස කරන්න යන්න එපා. හරිද? ඒ වගේම උඹට එලෝ ගහන්න මේ මම අනිවාර්යෙන් ඉන්නවා. උඹට එලෝ ගහන්න මුල්ම ආරම්භය පටන් ගත්තේ මම. රාජාංගනේ හාන්දුරුවෝ ඉතින් උඹට එක්ක මම කරේ රේසයකට ඇහුවා. ඒ අරුණෝම ගැහුවේ මම. ඉතින් උඹ මේ රටින් පළවා හරින මෙහෙයුම වෙනුවෙන් මම හැමදාම බලන් ඉන්නවා. හැබැයි උඹ වැරදුණු වචනයක් ගානේ මං තොට එලෝ ගන්නවා. එහෙමනම් යාළුවනේ මේ ගලි බවුසරය රටින් පළවා හරින්න මේ අපේ රටේ පිළිලයක් වූ මේ ගලිසුදා මේ සෝෂල් මීඩියා වලින් අයින් කරන්න අපි සෑම සිරු දෙනා ඒට එකතු වෙමු. නැත්තම් මූ රටට ඇනයක් එනවා. තිත්ත වුණත් ඇත්ත මේක. එහෙමනම් යාළුවනේ ඔබට ජය.